අද මම මේ වීඩියෝ අරගෙන ආවේ ඔයාලා තෙමු සයිට් එකෙන් ඕඩර්ස් දැම්මනේ. අන්නේ ඕඩර්ස් වල ඩිලීට් ප්‍රොබ්ලම්ස් ඉඳලා දෙන්න. ට්‍රැකින් නම්බර් එකෙන් මොකද්ද ඩිලීට් කැම්පේන් එක? ඒ වගේම ඩිලීට් පීරියඩ් එක නැවත කොහොමද අපේ පැකේජ් එක ගෙදරම ගෙන්න ගන්නේ? මේ දේවල් මම මේ වීඩියෝෙන් අරගෙන එනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. තෙමු ඇප් එකේ හෝම් පේජ් එකේ මේ විදිහට තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් යෝ කියලා දෙනවා. මේ ක්ලික් කරපුවාම උඩින්ම තියෙනවා යෝ ඕඩර්ස් කියලා. මෙන්න මෙතන තමයි අපි දාන ඕඩර්ස් වල ට්‍රැකින් නම්බර්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ට්‍රැකින් නම්බර්ස් වල අප්ඩේට් එකත් මෙතන බලා ගන්න පුළුවන්. යෝඩර්ස් කියන එක ඇතුළට ගියාට පස්සේ මෙයාගේ පේජ් එක අපිට බලා ගන්න පුළුවන්. මෙතන ප්‍රොසෙසින් කියන්නේ සෙලර් තාම අයිටම් එක ෂිප් කරලා නැහැ. හැබැයි පැක් කරන්න අරගෙන තියෙන්නේ. ඒ වගේම ඩිලිවර්ඩ් කියලා වැටලා තින්නේ අපිට මේ වෙද්දී ඩිලිවර්ඩ් වුණ අයිටම්. ඒ වගේම ෂිප් කියන්නේ තාම අයිටම් එක අපිට හම්බෙලා නැහැ. හැබැයි අයිටම් එක මේ වෙද්දී ඉවලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඩිලිවර්ඩ් එකේ මේ වෙද්දී අයිටම් කීපයක් තියෙනවා. මේ තියෙන්නේ මම රුපියලක්වත් පේ කරන්නේ නැතුව බයි කරපු අයිටම්. ඔයාලට ෆ්‍රී විදියට බයි කරන විදිය තාමත් දැන් නැත්තම් මේකට කලින් තියෙන වීඩියෝ එක බලන්න. තෙමු සයිට් එක ලංකාවට ළඟදී නාවේ. එතකොට මේ වෙද්දී ගොඩක් ෆීඩ්බැක් නැහැ. ඔයාලත් අයිටම් එක ඕඩර් කරා නම් අනිවාර්යෙන් ෆීඩ්බැක් එකක් දාන්න. මොකද තව කෙනෙක්ගේ අයිටම් එක ඕඩර් කරනවා නම් එයාලා ෆීඩ්බැක් එක බලන් ඕඩර් කරන්නේ. එතකොට ඔයාගේ ෆීඩ්බැක් එක එයාට වැදගත් වෙයි. ඔයත් තෙමු සයිට් එකෙන් අයිටම් එකක් බයි කරාම ඒ අයිටම් එක ෂිප් කරා අනිවාර්යෙන් ට්‍රැකින් නම්බර් එක ඔයාලට හම්බ වෙනවා. ට්‍රැකින් නම්බර් එකෙන් තමයි අයිටම් එක කොහෙද තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් එතකොට මම පෙන්නන්නම් කොහොමද මම ට්‍රැකින් අප්ඩේට් කරලා තියෙන්නේ කියලා. ෂිප් එකට ගියාම මෙතන තියනානේ අයිටම් කිහිපයක්ම. දැන් මම මේක අයිටම් එක ට්‍රැකින් අප්ඩේට් කරලා තියෙන ඉතින් පෙන්නන්නම්. අයිටම් එකට ඉස්සරහින් පොඩියට තියෙනවා ට්‍රැක් කියලා. මේකෙන් තමයි අයිටම් එකේ ට්‍රැකින් නම්බර් එක සහ අයිටම් එකේ ට්‍රැකින් අප්ඩේට් වෙන ඉතින් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ පේජ් එකක් දැන් අපිට බලා ගන්න පුළුවන්. මෙතනක් තියෙනවා view more කියලා පොඩියට. මෙන්න මේ ක්ලික් කරාම අයිටම් එකේ ට්‍රැකින් අප්ඩේට් කරලා තියෙන විදිය හරියටම බලා ගන්න පුළුවන්. මට මේ පැකේජ් එක ඩිලිවර්ඩ් වෙලා තියෙන්නේ. එතකොට මේක from Techpress එකෙන් ආවේ. ඒ වගේම මේකෙන් දවස් 6ක් වගේ කාලයක් තමයි ගත වුනේ. Skynet කියලා වැටලා තියෙන කම්පැනි එකෙන් එන අයිටම් නම් දවස් 10ක් ඇතුළත හම්බ වෙනවා. සමහර වෙලාවට දවස් 12ක් 13ක් යන්න පුළුවන්. කොහොමද තවත් දවස් 15ක් ඇතුළත අනිවාර්යෙන් පැකේජ් එක හම්බ වෙනවා. මේ විදිහට තමයි අයිටම් එක ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ. දැන් මේ අයිටම් එක from Techpress අරන් මට අප් පැකේජ් එකක් නේ. එතකොට දැන් වෙන කම්පැනි එකකින් එනවා නම් මීට වඩා පොඩි ස්ටෙප් කීපයක් තමයි වෙනස් වෙන්නේ. හැබැයි මේ විදිහට තමයි ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ. ඔත් මේ විදිහින් තෙමු සයිට් එකෙන් ඕඩර් දාලා ඇති. ඒක නම් මේ වීඩියෝ එක බලන්නේ. දැන් ඔයාගේ අවුට්පුට් ඩිලීවර් වෙట్లా ඇති. අවුට්පුට් ඩිලීවර් වෙట్లా දවස් 3ක් ඇතුළත. ඔයාලට පැකේජ් එක ඩිලිවර්ඩ් වුනේ නැත්නම් තමයි මේ විදිහට ට්‍රැකින් චෙක් කරලා බලන්න ඕනේ. සමහර අය කස්ටම් එකට එනවනේ පැකේජ් එක. අන්න එතකොට තාම පැකේජ් එක නැහැ කියලා අදාළ ඩිලිවරි කම්පැනි වලට කෝල් දෙනවා. එහෙම කරන්න එපා. මේක අවුට්පුට් ඩිලීවර් වෙట్లా දවස් 3ක් ඇතුළත හම්බුනේ නැත්නම් විතරක් ඔය කෝල් එකක් දීලා පැකේජ් එක කොහෙද තියෙන්නේ කියලා බලන්න. සමහර අයගේ මෙතන දැන් අවුට්පුට් ඩිලීවර් වෙట్లా ඩිලීට් ෆේල්ඩ් කියලා අප්ඩේට් වෙනවා. අන්න එහෙමයි. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අදාළ ඩිලීවරි කම්පැනි එකට කෝල් එකක් දීලා පැකේජ් එක නැවත ගෙන්න ගන්න. එහෙම නැත්නම් ඔයාගේ පැකේජ් එක නැවත සෙලර්ටම රිටර්න් වෙනවා. ට්‍රැකින් වල ඉන්න තැනින් එක ස්ටෙප් එකක් බෑක් කරාම මෙයාගේ පේජ් එක වෙඩි බලා ගන්න පුළුවන්. මෙතන උඩින්ම තියෙන අපේ ට්‍රැකින් නම්බර් එක. මෙතන Skynet කියන්නේ අපේ ඩිලීවරි කම්පැනි එක නෙමෙයි. මේ ආයතනයෙන් තමයි අපි පැකේජ් එක තවත් ඩිලීවරි කම්පැනිට බෙදලා දෙන්නේ. දැන් මට මේ පැකේජ් එක ආවේ from Techpress එකෙන්. ඒ වගේම උදාහරණයක් විදියට පාඩ එක්ස්ප්‍රස් කූඹියෝ මේ වගේ ඩිලීවරි කම්පැනි තියෙනවා. එතකොට මේකට යටින් තියෙන කන්ටැක්ට් නම්බර් මේ කන්ටැක්ට් නම්බරයට අපි කෝල් ගත්ත ඩක් නැහැ. මොකද මේක Skynet එකේ. ඒ වගේ මෙතන Cipix කියලා තියෙන්නත් පුළුවන්. AliExpress වගේ සයිට් වල නම් ට්‍රැකින් නම්බර් එකට කියන්නේ ඩිලීවරි කම්පැනි එකට දාලා ට්‍රැකින් නම්බර් එකක් වෙනම තියෙනවා. උදාහරණ විදියට 30න් පටන් ගන්න කූඹියෝ. එතකොට LK වලින් පටන් ගන්න ටරාසෙන් එනවා. මේ විදිහට අපිට ඩිලීවරි කම්පැනි මොකක්ද කියලා ලේසියෙන් හඳුනගන්න පුළුවන්. හැබැයි තෙමු එකේ තියෙන්නේ එකම විදිහේ තියෙන ඉලක්කම්. එතකොට අපි කරන්න ඕන දැන් අපි දන්නා ඩිලීවරි කම්පැනි මොනවද කියලා. එයාලගේ සයිට් වල ගිහිල්ලා අර ට්‍රැකින් නම්බර් එක චෙක් කරලා බලන්න ඕනේ. ට්‍රැකින් නම්බර් එක ට්‍රැක් වෙනවා නම් අන්නේ ඩිලීවරි කම්පැනි එකෙන් තමයි අපි පැකේජ් එක ගන්නේ. තෙමු එකෙන් එන පැකේජ් ඩිලීවර් කරන ඩිලීවරි කම්පැනි එක මම මේ වීඩියෝ එක උඩින් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එයාලගේ සයිට් වලට ගිහිල්ලා චෙක් කරලා බලන්න. එතකොට ඔයාලට දැන් මම උදාහරණයක් විදියට දැන් මේ තියෙන්නේ මට ඩිලිවර්ඩ් වුණ පැකේජ් එක. දැන් එතකොට මේක from Techpress සයිට් එකෙන් ආවේ. එතකොට දැන් මම මේක චෙක් කරලා බලද්දී ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම අප්ඩේට් එකක් නැහැ. හැබැයි මෙතන පොඩියට යටින් වැටලා තියෙන ට්‍රැකින් නම්බරයත් එක්ක දැන් මට මේක ඩිලිවර්ඩ් වුණ හින්දා තමයි මෙතන කිසිම අප්ඩේට් එකක් බලා ගන්න බැරි වෙන්නේ. හැබැයි මෙතන වැටලා තියෙන ට්‍රැකින් නම්බර එක. ඒ කියන්නේ දැන් මේක ඇවිත් from Techpress එකෙන් ඒ විදිහට ඔයාලා චෙක් කරලා බලද්දී ඔයාගේ ට්‍රැකින් නම්බර් එක ට්‍රැක් වුණා නම් ඒක තමයි ඔයාගේ ඩිලිවරි කම්පැනි එක. ඔයාගේ පැකේජ් එක ඩිලිවර්ඩ් පේඩ්ලා තිබ්බොත් හරි එහෙම නැත්නම් අවුට්පුට් ඩිලිවරි කියලා වැටිලා දවස් 3ක් ඇතුළත ඔයාගේ පැකේජ් එක හම්බුනේ නැත්නම් විතරක් හරි ඔයාලා මේ විදිහට try කරලා බලන්න. දැන් එතකොට අපි දන්නවනේ පැකේජ් එකෙන් ඩිලිවරි කම්පැනි මොකක්ද කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා ඒ අදාළ බ්‍රාන්ච් එකේ contact number එක අරගන්න.
ඊට පස්සේ contact number එකට call කරලා ඔයාලට පුළුවන් package එකෙන් details දැනගන්න. ඔයාලා contact number එක අරගත්තිනොත් දැන් ඔයාලා දන්නානේ ළඟම branch එකට ඇවිල්ලා තින්නේ කියලා. ඒ කියන්නේ outbound delivery කියලා update වෙන්නේ. ඔයාගේ ළඟම branch එකට item එක ආවහම. දැන් මගේ district එක. දැන් මේ package එකේ Ford Express එකෙන් කියලා හිතන්නකෝ. එහෙනම් මට පුළුවන් Google එකට ගිහිල්ලා Ford Express කුරුණෑගල branch number කියලා search කරගන්න. අන්න එතකොට එනවනේ contact number එක. අන්න ඒ contact number එකට call කරලා මට package එකෙන් details දැනගන්න පුළුවන්. මම හිතනවා මම අද අරගෙන ආව වීඩියෝ එක වලට වැදගත් වෙන්නේ නැති කියලා. ඒ වගේම මගේ තෙමු එකෙන් orders දාන යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න. මොකද එයාගේ package එකකුත් එන්න පරක් වුණොත් එයාට පුළුවන් මේ දේ check කරලා බලන්න. හැබැයි එක දෙයක් outbound delivery කියලා update වෙන්නේ නැතුව ඒ කියන්නේ දැන් මේ custom එකේ තියෙද්දි ඔයාලා අද branch එකට call කරලා බලන්න යන්න එපා. outbound delivery කියලා update එක දවස් 3ක් ඇතුළත කිසිම update එකක් නැත්නම් හරි එහෙම නැත්නම් delivery failed කියලා update එකක් විතරක් හරි තමයි ඔයාලා මේ දේ check කරලා බලන්න ඕනේ. එහෙමත් ඔයාලට බලන්න ඔයාගේ package එක ඉදෙනම ගෙන්න ගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. channel subscribe කරලා තියාගන්න.